පිටරට ඉන්න ගොඩක් කට්ටිය පුංචි ලාභෙට වැඩිය හිතන්නේ කජු වල රසයි කජු වල ක්වොලිටි එකයි ගැන විතරයි. ඉතින් මෙන්න මේකත් ඒ වගේ ඕඩ එකක්. මීට කලිනුත් අපේ කජු වල රස බලපු අපේ කජු වල ක්වොලිටි එක දැකලා තියෙන කෙනෙක්ට තමයි මේ ඕඩ එක යන්නේ. යා පිටරට ඉඳන් ලංකාවට වැකේෂන් ඇවිල්ලා දැන් අහපව් යන්න කලින් කිලෝ 4ක් ඕනේ කියලා කිව්වා. කිලෝ 10ක් වුණත් මම ගන්න කැමතියි. මට ගන්න පුළුවන්. මම ගන්න ආසයි. ඒ වුණාට බර තමයි ප්‍රශ්න කියලා තමයි යා කිව්වේ. ඉතින් මට හරිම සතුටුයි. මෙන්න මේ අයිටම්ස් ටික තමයි යා ඕඩර් කළේ. මේ කිලෝ 4 යා ඕඩර් කළේ. යා කලින් පාර අපේ කජු try කරලා තියෙනවා. එයා ඉන්න රටට ගෙන්නගෙන තියෙනවා. ඉතින් වෙච්ච සිද්ධිය මොකද්ද කියලා මම උඩින් ඔයාලට විස්තරාත්මකව ලියන්නම්. කියවලා බලන්න කොහොමද එයාගේ කතාව එයාගේ වචනෙන්ම මට කිව්වේ කියලා. මෙන්න මේ රසම රස අපි ළඟ තියෙනවා. ෆාස්ට් මූවින් අයිටම් එක, টොප් සෙලින් අයිටම් එක, ඔයාලා අපෙන් වැඩියෙන්ම ඉල්ලන අයිටම් එක. මේ වෙද්දි ගොඩාක් හොඳ පාරිභෝගික විශ්වාසයක් දිනාගෙන තියෙන ඔයාලගේ ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බ වෙලා තියෙන අයිටම් එක තමයි මෙන්න මේ අයිටම් එක. එකක් කිව්වට අයිටම්ස් දෙකක් තියෙනවා. පුංචි වෙනසක් තමයි අයිටම්ස් දෙකේ තියෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ අපි ගාලික් ලවර්ස්ලාට, ගාලික් රස රාස නැති කට්ටියට තමයි මේක හදලා තියෙන්නේ. එයා අපෙන් ඕඩර් කළා normal devil cashew full nut එකෙන් කිලෝ එකේ පැක්ස් දෙකක්. ඒ වගේම garlic devil full nut එකෙන් කිලෝ එකේ පැක්ස් දෙකක්. මෙන්න මේ කිලෝ 4 තමයි ඕඩර් කළේ. ඉතින් හරිම සතුටුයි. ගොඩාක් try කරලා තමයි මාව contact කරගෙන තිබ්බේ. කලිනුත් ඕඩර් එකක් දාලා තිබ්බ කෙනෙක් වුණත් අයිතිකාරයාගේ නමයි විස්තරේ මම කියන්නම් ඔයගොල්ලන්ට. එයාගේ නම තමයි සුදත් කුමාර. පිළියන්දලට තමයි මේ ඕඩර් එක යන්නේ. ඔන්න ඉතින් හරිම සතුටුයි. මේ විදිහට තමයි අපි වාගේ ඕඩර් එක ලස්සනට arrange කළේ.